අයිබෝවන් බුද්ධත්වයට පත්වෙනවා කිව්වම අපි හිතට එන්නේ හරිම අමාරු කටු ගමනක් ගැන චිත්‍රයක්. ඒත් ඇත්තටම කතාව එච්චරද? සමහර විට අපි නොදන්න ඊට වඩා ගොඩක් පහසු පාරක් තියන්න බැරිද? අපි අද ඒ ගැන තමයි කතා කරන්න යන්නේ. අපි මේ ගවේෂණයේ පටන් ගමු මේ ප්‍රශ්නෙම්ම. ඇත්තටම බුදුවරයෙක් වෙන එක කොච්චර අමාරු දෙයක්ද? මුලින්ම බලමු මේ ගැන සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන අදහස මොකක්ද කියලා. හරි. මුලින්ම අපි බලමු මේ ගමන ඇයි කරන්නම බැරි තරම් අමාරුයි කියලා අපිට හිතෙන්නේ කියලා. මොකද සාම්ප්‍රදායිකව බුද්ධත්වයේ දිහා බලන්නේ සාමාන්‍ය කෙනෙක්ට කවදාවත් ළඟා වෙන්න බැරි ඉලක්කයක් විදිහට. හිතන්න බුද්ධත්වය කිව්වම අපි ඔළුවට යන චිත්‍රය මොකක්ද? අර හිස මුඩු කරලා ඒ උඩ පත්තු කරන හඳුන් කූරු වලින් පිලිසුණු කැලෑල් එහෙම නැත්නම් කඳු කරේකට වෙලා අවුරුදු ගාණක් තනියම භාවනා කරන යෝගින් ඉතින් මේ වගේ දේවල් දකිද්දි සාමාන්‍ය ජීවිතයක් ගෙවන අපිට මේක නම් අපිට කරන්න පුරන් දෙයක් නෙවෙයි කියලා හිතන එක පුදුමයක් නෙවෙයි නේද? මේ අභියෝගයේ ඇඟට විතරක් දැනෙන එකක් නෙවෙයි ආධ්‍යාත්මිකවත් මේක මහා දැවැන්ත ගමනක්. බෝධිසත්වයෙක් බුද්ධත්වයට යන්න කලින් මෙන්න මේ පේන පැහැදිලි අවදි 52ක් සම්පූර්ණ කරන්නම ඕන. ඉතින් හිතන්නකෝ මේක කොච්චර දිග ගමනක්ද කියලා. දැන් හිතන්නකෝ මේකට යන කාලය ගැන. ඒක ඇත්තටම හිතා ගන්නත් බෑ. මහා කල්ප 3ක්. ඒ කියන්නේ අපිට හිතින් මවා ගන්නත් බැරි තරම් දිගු කාලයක්. ඒ විතරක් නෙමෙයි මේ ගමනේදී පස්සට යන්න බෑ. එක පියවරක්වත් ලිස්සුවත් බෑ. දිගටම ඉස්සරහටම යන්න ඕන. මෙන්න මේ කියමනෙන් මේ මාර්ගයේ තියෙන අතිශය දුෂ්කරකම හොඳටම තේරෙනවා. මුළු ලෝක ධාතුවක්ම උස්සනවාටත් වඩා බුද්ධත්වයේ බලාපොරොත්තු වෙන එක අමාරුයි කියන එකෙන් තේරෙනව නේද මේක කොයිතරම්නම් කරන්න බැරි දෙයක් වගේද කියලා. හැබැයි මේ කරන්න බැරි තරම අමාරු පාරට විකල්පයක් තිබුණත් බුදුරජාණන් වහන්සේම අපිලගේ සාමාන්‍ය මිනිස්සුන්ට වෙනම රහස් කෙටි පාරක් විවෘත කරලා ගියා නම් අපි බලමු ඒ ගැන. ඔන්න මෙතනදී තමයි කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. සියලුම බෞද්ධ සම්ප්‍රදායන්ගේ ගුරුවරයෙක් විදියට සලකන නාගාර්ජුන ආචාර්යවරයා අපිට පෙන්නලා දෙනවා නිර්වාණයට යන අසංඛ්‍යාත ක්‍රම ඇත්තටම ප්‍රධාන මාර්ග දෙකකට සරල කරන්න පුළුවන් කියලා. ඒ තමයි දුෂ්කර මාර්ගය සහ පහසු මාර්ගය. ඉතින් මේ මාර්ග දෙකේ වෙනස තේරුම් ගන්න නාගාර්ජුනයන් හරිම සරල ඒ වගේම හරිම ගැඹුරු උපමාවක් පාවිච්චි කරනවා. ඒ තමයි ගොඩබිමින් යන ගමනයි මුහුදෙන් යන ගමනයි අතර තියෙන වෙනස. මෙන්නේ උපමාව හරිම කෙටියෙන් සහ පැහැදිලිව. ගොඩබිමින් යන ගමන වේදනාකාරී ඒත් වතුරේ නැවක යන එක ප්‍රසන්නයි. මේ සරල වාක්‍ය ඇතුලේ අපි මේ කතා කරන මාර්ග දෙකේ වෙනස හොඳටම ගැබ් වෙලා තියෙනවා. හරි, අපි මේ සංසන්දනය ටිකක් විග්‍රහ කරමු. දුෂ්කර මාර්ගය කියන්නේ හරියට ගොඩබිමින් පයින් යන ගමනක් වගේ. ඒක සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ Tamanගේම ශක්තිය. ඒ කියන්නේ ස්වශක්තිය මත. ඒ නිසාම තමයි ඒක හරිම දුෂ්කර, අනතුරුදායක සහ හරිම හිමින් යන ගමනක් වෙන්නේ. ඒත් පහසු මාර්ගය හරියට මුහුදේ නැවක යනවා වගේ. ඒක රඳා පවතින්නේ වෙනත් බලයක්. ඒ කියන්නේ පරශක්තිය මත. ඉතින් ඒ ගමන ප්‍රසන්නයි, ආරක්ෂිතයි, කාර්යක්ෂමයි, ඒ වගේම ගමනාන්තය සහතිකයි. එතකොට මොකද්ද මේ පරශක්තිය කියන්නේ? හිතන්න තනියම මහන්සි වෙලා බරක් උස්සන් යනවා වෙනුවට තමන්වත් තමන්ගේ බරත් ශක්තිමත් බෝට්ටුවක පටවනවා වගේ දෙයක්. මෙතනදී අන්නේ බෝට්ටුවේ තමයි අමිතාභ බුදුන්ගේ මහා කරුණා බලය. අපි කරන්නේ ඒ බලය මත සම්පූර්ණයෙන්ම රඳාපවතින එක. එහෙනම් මේ පහසු මාර්ගයේ යන්නේ කොහොමද? කොහොමද මේ කියන බෝට්ටුවට නගින්නේ? ඒකට තියෙන ප්‍රායෝගික ක්‍රමය තමයි අපි දැන් බලන්න යන්නේ. හරි, මෙන්න මේකයි මේ මාර්ගයේ හරය. අර අමාරු පාරේ තිබුණු අසංඛ්‍යාත පිළිවෙත්, භාවනා, දුෂ්කර ක්‍රියා කිසිම දෙයක් මෙතන නැහැ. ඒ ඔක්කොම වෙනුවට තියෙන එකම එක දෙයයි. හරිම සරල දෙයක්. ඒ තමයි නමෝ අමිතාභ බුද්ධාය කියන නාමය සජ්ජායනා කරන එක. බලන්න මේක කොච්චර සරලද ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් නේද? මේ සරල පිළිවෙත අනුගමනය කරන කෙනාට ලැබෙන පොරොන්දුවත් ඒ වගේම ගැඹුරුයි. මරණින් පස්සේ සුඛාවතී කියන පාරිශුද්ධ භූමියේ ඉපදෙනවා. ඒ එක්කම මේ දුක්ඛිත සසරෙන් සදාඩම නිදහස් වෙනවා. එතන ඉවර නෑ. ඒ භූමියේදීම බුද්ධත්වයටපත් වෙනවා. වැදගත්ම දේ තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ මේ ජීවිතයේ අවසන් වුණා ගමන්මයි. මේ පහසු මාර්ගයේ තියෙන වාසි අපිට හරිම පැහැදිලිව මතක තියාගන්න ලේසි පොරොන්දු තුනකට සාරාංශ කරන්න පුළුවන්. විශේෂම දේ තමයි මේ පොරොන්දු තුනෙන් අර අමාරු පාරේ තිබුණු ලොකුම බාධක තුනම නැති වෙලා යනවා. පළවෙනි එක අසංඛ්‍යාත පිළිවෙත් ඕන නෑ. නාමය සජ්ජායනා කිරීම විතරක් ඇති.
දෙවැනි එක කල්පගානක් බලාගෙන ඉන්න ඕන නෑ. මේ ජීවිතේ අවසානයේදීම ප්‍රතිඵල ලැබෙනවා. තුන්වෙනි සා වැදගත්ම දේ අතරමැදි පාරෙන් ලිස්සලා යයි අසමත් වෙයි කියලා බය වෙන්න ඕන නෑ. මොකද මේ නාමයේ සජ්ජායනා කරන කෙනාව අමිතාභ බුදුන්ගේ ආලෝකයෙන් නිතරම වට කරගෙන ආරක්ෂා කරනවා. ඇත්තටම මේ පහසු මාර්ගයේ තියෙන ලොකුම සුන්දරත්වය තමයි මේ. ඒක හැමෝටම විවෘතයි. කෙනෙක් බුද්ධිමත්ද, අදක්ෂද, කාර්යබහුලද, විවේකීව ඉන්නවද, තරුණද, මහලුද කියන එක මෙතනදී අදාළම නෑ. තමන්ගේ ජීවන රටාව වෙනස් නොකරම ඕනෑම කෙනෙක්ට බුද්ධත්වයේ ළඟා කරගන්න පුළුවන්. ඉතින් අපි අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන ටිකක් හිතමු. බුද්ධත්ව වගේ උත්තරීතර ඉලක්කයකට යන්න මෙච්චර සරල පාරක් තියවා නම් ඒකෙන් ඒ ඉලක්කයේ ඇත්ත ස්වභාවය ගැන අපිට කියවෙන්නේ මොකක්ද? සමහර විට ඒ ගමනේ අරමුණ අපේ උත්සාහය මනින එකට වඩා අපේ භාර ගැනීමේ හැකියාව සහ විශ්වාසය මනින එක වෙන්නේ නැති නේද?